Kangaroo Valley. සීක්ලිෆ් බ්‍රිජ් මේ ලෝපුරා ආකර්ෂණය වෙලා තියෙන්නේ ඡායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ YouTube, Instagram, TikTok වල පළවුණු ඡායාරූප සහ වීඩියෝ දර්ශනත් සමග. වර්ෂ 2005 දී තමයි මේ පාලම විවෘත කරලා තියෙන්නේ. 1990 වර්ෂයේ ග්‍රෑන්ඩ් පැසිෆික් ඩ්‍රයිව් පැරණි මාර්ගය තමයි දැන් මේ සීක්ලිෆ් බ්‍රිජ් එක බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පාලමේ දිග මීටර් 665ක් වගේම පළල මීටර් 24ක් වෙනවා. ඒ වගේම මේ පාලම ගොඩක් ජනප්‍රිය වෙන්නේ පාලමේ ඉහළින් ගන්නා ඡායාරූප, ඒ වගේම වේල් වොචින්, ඒ වගේම මේ වෙරළ තීරයත් සමග සම්බන්ධ වූ විශාල පර්වත. නිසා තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. සිඩ්නි නගරයේ ඉඳලා කිලෝමීටර් 60ක් පමණ දුරකින් තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට තව විශේෂ දෙයක් කියනවා නම් The Wolverine කියන චිත්‍රපටය සඳහා මෙම පාලම භාවිතා කරලා තියෙනවා 2013 දී. ඔන්න අපි ඊළඟට ආව තවත් ලස්සන දිය ඇල්ලක් බලන්න. මේක ෆිට්ස්රෝයි ඇල්ල. මේක අයත් වන්නේ මෝටන් ජාතික වනෝද්‍යානයට. මේ දිය ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ සර් චාල්ස් ඇගස්ටස් ෆිට්ස්රෝයි කියන තැනැත්තා අතින්. මේ තැනැත්තා වර්ෂ 1850 දී මේ ප්‍රදේශයේ සංචාරය කරනකොට මේ දිය ඇල්ලේ අපූර්ව සුන්දර දසුන් දැකලා තමයි මේ දිය ඇල්ලට ෆිට්ස්රෝයි ඇල්ල කියන නම ලැබිලා තියෙන්නේ. අපි යනවා තවත් ලස්සන තැනකට. ඒ තමයි හැම්ප්ටන් බ්‍රිජ්.
මේ තමයි හැම්ප්ටන් බ්‍රිජ් එක. මේක කාන්බරා නගරය ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේක ඕස්ට්‍රේලියාවේ විශාලතම කේබල් සම්බන්ධ වුණ මුල්ම පාලම කියලා තමයි සැලකෙන්නේ. පාලම ඉදි කරලා තියෙන්නේ 1895 දී. ඒ කාලේ ඉතිහාසයේ තිබූ ඉතා ප්‍රසිද්ධ පාලමක්. ඒ වගේම දැන් මේ පල්ලෙහෙන් ගලාගෙන යන්නේ කැන්ගරු රිවර් එක. එතකොට දැන් මේ පාලම කැන්ගරු වැලේ ප්‍රදේශයේහි අයිකොනික් ලෑන්ඩ්මාර්ක් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පාලමේ තව විශේෂ දෙයක් තමයි මේ පාලමේ එක ලේන් එකයි තියෙන්නේ වාහනේ හට මෙහාට යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා Facebook page එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. Bye.